පිටි නෑ, සීනි නෑ, බිත්තර නෑ. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔයගලන්ට හවස තේ බොන වෙලාවට කන්න පුළුවන් රස කෑමක් ගෙනාවා. හොඳින් නිදුණු කෙසෙල් ගෙඩි 3ක් මේ විදිහට ඉස්සලා මම හොඳට පොඩි කරගන්නවා. ඊට පස්සේ මම ඒකට කොකෝ පවුඩර් මේස හැන්දයි, පීනට් බටර් මේස හැන්දයි දාලා මේ විදිහට ආයෙමත් කලවම් කරගන්නවා. චුට්ටක් ඉතින් ඊට මීට විසික් වෙනවා ගණන් ගන්න එපා. අන්තිමටම කුරුදු කුඩු චුට්ටකුත් මම එකතු කරගන්නවා. ඔයගලන්ට වැනිලා ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක බේකින් ට්‍රේ එකකට මේ විදිහට දාලා මම මේක බේක් කරගන්නවා සෙල්සියස් අංශක 150ට විනාඩි 25ක් 30ක් අතර. මම මේකට තව උඩින් ඩාර්ක් චොක්ලට් ටිකක් එකතු කරගන්නවා. මම නම් 100ක් ඩාර්ක් එක එකතු කරගත්තේ. ඔයාලා උනත් අනිවාර්යෙන් එකතු කරගත්තී 70%න් ඉහළ තියෙන එක එකතු කරගන්න. බේක් කරගත්තට පස්සේ මේක හොඳටම නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ තියලා ආරයට ගන්න. මේ ඔක්කොම ඉතින් එකපාර කෑමට ගන්න යන්න එපා. පොඩි කෑල්ලක් හවස තේඹුර වෙලාවට ගන්න. දැන් ගොඩක් අය මේවට ඩයට් කෑම කියලා කියන්නේ මේව ඩයට් කෑම නෙමෙයි. අපේ සිරුරට අනවශ්‍ය සීනි පිටි අඩංගු ආහාර අවේලාවේ ගන්නවට වඩා මේ විදියට හදලා ආහාරයට ගන්න එක ගොඩක් වටිනවා. එහෙනම් තවත් වැදගත් වෙන රෙසිපීස් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මාව බැලුවට. බයි.